හෙල්ලෝ යාළුවනේ ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා ප්‍රොෆිෂ් YouTube channel එකට. ඔන්න ඉතින් ආදාවේ. ඉතින් නියොන් ටෙට්‍රා කියන්නේ ඔයාලා පොඩිම පොඩි ටැංකිය වුණත් හදන්න පුළුවන්. ලස්සන මාළුවෙක්. නියොන් ටෙට්‍රාලා එච්චර 50යි නෑ. ඒ ආයුෂ කාලය වැඩි කරන්න ඕන නම් ඔයාලට පුළුවන් හොඳ පැරාමීටර්ස් එක්ක හොඳ ෆිල්ටරයක් යොදන්න. එන සාමාන්‍ය වතුර පිරිසිදුව තියාගන්න නම් මේගොල්ලොන්ගේ ආයු කාලය වැඩියෙන් තියාගන්න පුළුවන්. හරි ඉතින් මේගොල්ලන්ගේ pH අගය ගත්තොත් සාමාන්‍ය මේගොල්ලෝ නිව්ටල් අගයක ඉන්නවා නම් සාමාන්‍ය අගයක ඉන්නවා නම් අවුලක් නැහැ. ඉතින් මේගොල්ලොන්ගේ සෙල්සියස් අංශක සාමාන්‍ය උෂ්ණත්වය ඒ කියන්නේ සාමාන්‍ය සෙල්සියස් අංශක 21ත් 27ත් වගේ අතර තියෙනවා නම් මේගොල්ලෝ හොඳට ඉන්නවා. ප්‍රධානම කාරණය තමයි මේගොල්ලෝගේ ෆිල්ටරේ හොඳට තියෙන්න ඕනේ. ඒ කියන්නේ වතුර හොඳට පිරිසිදුව තිබ්බොත් ඔයාලට මේගොල්ලෝ හදන්න හැයි ලේසියෙන්ම. අනිත් එක තමයි මේගොල්ලොන්ගේ මේල් ෆීමේල්. මේගොල්ලන්ගේ මේල් ෆීමේල් ගැන කතා කරොත් මේල් එක්කෙනාගේ සාමාන්‍යයෙන් ඔය නිල් පාට ඉර කෙලින් තමයි තියෙන්නේ. ෆීමේල් එක්කෙනාගේ ඊට බඩ හරියෙන් පොඩ්ඩක් ඇදින් තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ ඇක්වේරියම් මං කලින් කිව්වා වගේ ප්ලාන්ට් ටැංක් වලට හොඳම මාළුවෙක්. මේගොල්ලොන් ඉන්නවා ග්‍රීන් නියොන් ටෙට්‍රා කියලා. ඒගොල්ලෝගේ ඔය නිල් පාට වගේ ඉර ඒගොල්ලන්ගේ කොළ පාටින් තමයි තියෙන්නේ. ග්‍රීන් නියොන් එක මට ලංකාවේ නම් මම තාම දැකලා නැහැ. ලංකාවේ ඔයාලා ගාව ඉන්නවා නම් ඔයාලා හදනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් නියොන් ටෙට්‍රාලා ටැංක් මේට්ලා ගැන ගත්තොත් මේගොල්ලෝ ඉතා සාමකාමී මාළු වර්ගයක් නිසා ඔය අනිත් සාමකාමී මාළු වර්ග උදාහරණයක් ලෙස ගත්තොත් අනිත් ටෙට්‍රා වර්ග, රාස්බෝර වර්ග, ගප්පි වර්ග ඔය පොඩි පොඩි මාළු ගන්න හැකි මේගොල්ලොන්ගේ ටැග් මේට්ස් විදියට. මම මේ කිව්ව මාළු හැර වෙනත් මාළු ඔයාලා ගාව නියොන් ටෙට්‍රාලත් එක්ක ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඉතින් අදට මෙච්චරයි. හරි ඉතින් දැන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඔබාගෙන යන්න. හතත් නිකන්න තියෙන්නේ.